pair value gap සහ liquidity void මේ දෙකම ඔයාලට ලොකු වෙනසක් දකින්න නැහැ. හරිද? මේ දෙකෙන්ම වෙන්නේ එකම දේ, කියවෙන්නේ එකම දේ. හරිද? මේ නම් දෙකක් වෙනස් වශයෙන් දීලා තියෙන්නේ. ඒක මාකට් එකේ ලකුණු වෙන හැටි අනුව පොඩි වෙනසක් වෙනවා. ඒ නිසා තමයි මේ පොඩි මේ නම් දෙකේ පොඩි වෙනස්කමක් තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මේ නම් දෙක ගත්තොත් අපිට අර්ථෙන් විතරයි වෙනස්. ඒ කියන්නේ නමේ අර්ථෙන් විතරයි වෙනස්. නැතුව නම ඇතුලෙන්. ඒ කියන්නේ ඒක ඇතුලේ තියෙන තියරි එකෙන් කිසිම වෙනසක් නැහැ. හරිද? දැන් මේ pair value gap වලටම සමහර අය imbalance කියනවා. ඒ උනාට imbalance ගත්තොත් අපිට පොඩ්ඩක් එතනින් එහාට ගියපු තව තියරියක් තියෙනවා ඒක ඇතුලේ. හරිද? වැරදි නැහැ imbalance වලටත් මේ pair value gap වලටත් imbalance කිව්වා කියලා වැරද්දක් නැහැ. නමුත් පොඩ්ඩක් එතනින් එහාට ගිහින් තව දෙයක් ඒක ඇතුලේ අන්තර්ගතව තියෙනවා. හරිද? එතකොට මේ pair value gap සහ liquidity void අපිට මේවා entry හැටියට use කරන්නත් පුළුවන්. හරිද? ඒ කියන්නේ අපිට pair value gap වලිනුත් අර OBs වලින් ගන්නා වගේ නැත්නම් PY වලින් ගන්නා වගේ entry ගන්න පුළුවන්. හරිද? එතකොට මේ entry ගන්න සහ ඒ වගේම අපිට මේ pair value gaps target හැටියට තියාගන්නත් පුළුවන්. හරිද? අර අපි කලින් කතා කරා වගේ මං දැන් ටිකකට කලින් කිව්වේ pair value gap එක මෙතන තියෙනවා ඒක target එක හැටියට ගන්න පුළුවන් කියලා. ඒ වගේ target ගන්නත් පුළුවන්. හරිද? එහෙනම් අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. මම මේක ඔයාලට ඇඳලම් පෙන්නන්නම්. හරි. දැන් ඔයාලට දැන් මේ pair value gap එක මුලින් මම pair value gap පිළිබඳව කතා කරන්නම්. හරිද? pair value gap එකක් ගන්න නම් අපිට candle තුනක් තියෙන්න ඕනේ. හරිද? අනිවාර්යෙන් candle තුනක් තිබිය යුතුයි. මේ candles තුනෙන් මැද candle එක තියෙනවානේ. හරිද? මේ මැද candle එකේ gap එකක් තියෙනවා. gap එකක් කියන්නේ ඒක ගන්න හැටි මම කියන්නම්. හරිද? ඔයා බලන්න මෙන්න මේ candle එකේ high එක තියෙනවානේ. හරිද? මේ candle එකේ high එක ඔන්න ඔතනින් අපි මාක් කරාම මේ විදිහට කෙලින් මේ කැන්ඩල් එකට එනකොට ඒ කියන්නේ මෙතන මේ තියෙන කැන්ඩල් එකේ හයි එක මේ කැන්ඩල් එකට එනකොට මේ ගානට එන්නේ හරි ඊළඟට මේ අන්තිමට හැදිලා තියෙන කැන්ඩල් එකේ ලෝ එක තියෙනවා හරිද මේ ලෝ එක ඔය විදිහට එන්නේ හරි බලන්න එතකොට මේ මැද තියෙන කැන්ඩල් එකට කලින් තියෙන කැන්ඩල් එකේ හයි එක සහ මැද තියෙන කැන්ඩල් එකට පස්සේ තියෙන කැන්ඩල් එකේ ලෝ එක මේ දෙක අතර ગેප් එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. මෙන්න මෙතන මේ ටික හිස්නේ. හරිද? ඒ කියන්නේ ඒ ටික පිල් කරලා නැහැ. සරලව කිව්වොත් දැන් මේ බයි කැන්ඩල්ස් නේ. හරිද? මේ ටිකේ මාකට් එක බයි වෙලා විතරයි. සෙලර්ස්ලා ඉඳලා නැහැ. එතකොට අනිවාර්යෙන් මාකට් එකක බයර්ස් සහ සෙලර්ස්ලා ඉන්නවා. එතකොට මේ විදිහට ගියාම මාකට් එක මෙතන ඉම්බැලන්ස්. ඉම්බැලන්ස් කියන්නේ මෙතන බැලන්ස් කරලා නැහැ. මාකට් එක සාමාන්‍යයෙන් මේ විදිහට ඉම්බැලන්ස් තියලා යන්නේ හැම වෙලෙම මේ බැලන්ස් පිල් කරනවා. හරිද? හැබැයි මෙහෙම. මේ බැලන්ස් එක පිල් කරන්නේ අපිට ඊළඟ විනාඩිය කියලා කියන්න බෑ. අපිට මේක කියන්න පුළුවන්. මොකද්ද? මේ බැලන්ස් එක කොයිම වෙලාවක හරි පිල් කරනවා. ඒ කියන්නේ අද ඉඳලා අවුරුදු 5ක් 6ක් ගිහින් හරි පිල් කරනවා. නැත්තම් අද ඉඳලා තව පැයකින් හරි පිල් කරනවා. ඒ කියන්නේ මම ඒකෙන් කිව්වේ අපිට වෙලාවක් කියන්න බෑ නිශ්චිතව මෙන්න මේ වෙලාවෙන් මේක පිල් කරයි කියලා. නමුත් මේ වගේ ඉම්බැලන්ස් තියෙන බෑ මාකට් එකේ. මේ ඉම්බැලන්ස් අනිවාර්යයෙන්ම පිල් වෙන්න ඕනේ. හරිද? මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. එතකොට මෙන්න මෙතන තියෙන ગેප් එක තමයි අපි pair value gap එකක් ඇටියට සලකන්නේ. හරිද? ඔන්න ඔය ગેප් එක අපි සලකනවා pair value gap. හරිද? මේ ગેප් එක තමයි pair value gap එකක් හැටියට සලකන්නේ. හරිද? එතකොට මේකේ මාකට් එකේ තියෙන නීතිය තමයි මේ pair value gap එක තියෙනවනේ. හරිද? දැන් මේ pair value gap එකේ ඔයා අර අපි ගාන් බොක්ස් එක ගත්තානේ. හරිද? ඒ ගාන් බොක්ස් එකෙන් pair value gap එකේ අඳින්න. හරිද? ඔය විදිහට ඇඳම මෙතන තියෙනවනේ mid level එක. හරිද?
mid level එක හෝ නැත්නම් ඒකට equilibrium කියනවා. මේකට ඔයාලට Fibonacci use කරන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට හිතින් මැනලා ගන්නත් පුළුවන්. හරිද? මම මේකෙන් කියලා දෙන යන තියරි එක විතරක් ගන්න. ඒ කියන්නේ ඊළඟට මාකට් එක ඇවිල්ලා මේ pair value gap එකෙන් 150ක් හෝ අවම වශයෙන් පිල් කළ යුතුයි. ඒක තමයි මාකට් එකේ තියෙන නීතිය. නීතිය කියන්නේ ඒක නීතියක් නෙමෙයි මාකට් එකේ මේ කියන්නේ මාකට් එකේ ඉබේටම සිදුවෙන දෙයක්. හරිද? ඒ කියන්නේ මේ වගේ ඉම්බැලන්ස් එකක් තිබ්බොත් මේ ඉම්බැලන්ස් එක 150ක් හෝ අනිවාර්යයෙන්ම පිල් කරනවා. 100% පිල් කරන අවස්ථා තියෙනවා. අවම වශයෙන් මම කියන්නේ අවම වශයෙන් 150ක් හෝ පිල් කරනවා. හරිද? ඒකත් මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. හරිද? එතකොට මං කලින් කතා කරා මේ වගේනුත් අපිට එන්ට්‍රි ගන්න පුළුවන්. දැන් කෙනෙක්ට ඕනේ නම් හරිද? මාකට් එක මේ විදිහට උඩට ගියා කියන්නේ. හරිද? තව මෙතන නවතින්න නැතුව තව කැන්ඩල් හැදිලා උඩට ගිහින් කියලා හිතන්න. හරිද? ගිහිල්ලා කොයි වෙලේ හරි මෙතෙන්ට ආවම මේ pair value gap එක මාක් කරන් ඉඳලා ඔයාලට බලන්න පුළුවන්. මෙතනින් කන්ෆර්මේෂන් දෙයිද කියලා. කන්ෆර්මේෂන් බලන හැටි ඉස්සරහට කතා කරමු. මෙතනින් කන්ෆර්මේෂන් දුන්නොත් ඔයාලට එන්ට්‍රි එක ප්ලේස් කරන්න පුළුවන් ලස්සනට. ලස්සනට ප්ලේස් කරගන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. හැබැයි pair value gap එක තියෙන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙතනින් අපි ඉම්පල්ස් එක ඔය විදිහට ලකුණු කරාම pair value gap එක ඔය විදිහට මෙහෙ තියෙනම් අපි buy එකක් බලන්න යන්නේ නැහනේ. හරිද? දැන් මෙතන ලකුණු කරපු විදිය වැරදි. මම කියන්නේ pair value gap එක එතකොට තියෙන්නේ ප්‍රීමියම් zone එකේ නම් අපි ප්‍රීමියම් zone එකෙන් කවදාවත් බලන්න යන්නේ නැහනේ buy එක. අන්න ඒ නිසා අපිට swing එක මාක් කරලා තියෙන එක අනිවාර්යෙන්ම වැදගත්. හරිද? මම හිතනවා ඒකත් පැහැදිලි ඇති කියලා. එතකොට තව දෙයක් තමයි මේක ඔයා හිතන්නේ මේ හරියෙන් ඔයා මොකක් හරි PY එක තිබිලා මොකක් හරි දෙයක් තිබිලා RTO එකක් බලුවම මෙතෙන්ට RTO ගෙනවා. ඔයා මෙතනින් sell එකක් place කරා කියලා. හරිද? sell එකක් place කරනවා. දැන් මේ sell එකේ target ඇටියට මේ pair value gap එක තියාගන්න පුළුවන්. එතකොට ඔයාට මම දැන් ටිකකට කලින් කිව්වා අවම වශයෙන් 150ක් පිල් කරන්න ඕනේ. එහෙනම් ඔයාට 150 level එක තියාගන්න පුළුවන් ටාගට් එකක් ඇටියට. ඒ අතරේ මෙහෙන් හිඩ්න් ඔබියක් තියෙනවා. තව චුට්ටක් ඔයා ඒක බලලා ඔයා ඒකට තියාගන්න TP එක ඔය විදිහට. හරිද? ඔන්න ඔය විදිහට අපිට pair value gap TP හැටියට පාවිච්චි කරන්නත් පුළුවන්. entry හැටියට පාවිච්චි කරන්නත් පුළුවන්. හරිද? ඊළඟට මේකෙම sell කොටසත් මම දැන් කියලා දෙන්නම්. හරිද? සමහරවිට වගේ weak නැති කැන්ඩලුත් තියෙනවා. හරිද? දැන් එතකොට මේකේ අපි කොහොමද ගන්නෙ pair value gap එක? ඔයා දැන් එතකොට ඔයා හිතන්නේ මෙතන gap එක තියෙන කියලා. හරිද? gap එක ඔයාට බැලුව බැලමට පේනවා gap එකක් කියලා. gap එක හරියටම ගන්න හැටි තමයි මම මේ කියන්නේ. gap එක හරියටම ගන්නේ ඔයා gap එක තියෙන candle එක select කරගන්න. ඊට දෙපැත්තේ තියෙන candle දෙකේ high එක සහ low එක ලකුණු කරගන්න. දැන් මේකේ නම් low එක තමයි ලකුණු වෙන්න ඕන. ওই විදිහට low එක ලකුණු කරා. ඊළඟට මේ candle එකේ high එක. මේකේ high එකයි open එකයි එකම තැන තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ දෙක අතර තියෙන කොටස තමයි අපි pair value gap එකක් හැටියට ගන්නෙ. ඔන්න ඔය කොටස තමයි එතකොට අපි කියන්නේ pair value gap එකක් කියලා. හරිද? එතකොට මේකෙත් අර විදිහටම මාකට් එක මේ පහළ ගිහින් මේ හැම පහළ ගිහිල්ලා ආයෙ උඩට එනවා කිය. පහළ ගිහින් උඩට ඇවිල්ලා මෙතනින් අපිට කම්පිටිෂන් දුන්නොත් විතරයි සමහර වෙලාවට ඩිරෙක්ට් ගහනවනේ අපි OBs වලින් යන. හැබැයි මෙතෙන්දී අපි ඩිරෙක්ට් ගන්න යන්නේ නැහැ. කම්පිටිෂන් එන්ට්‍රි විතරයි ගන්නෙ. හරිද? එතකොට මෙතනින් කම්පිටිෂන් දුන්නා අපිට උතනින් ප්ලේස් කරගන්න පුළුවන් ලස්සන්ට සෙල් එකක්. හැබැයි අර කලින් කිව්වා වගේ අපි ඉම්පල්ස් එකේ අපි ඉන්නේ කොතනද කියන එක PDR එකෙන් මාක් කරලා තියෙන්න ඕන. PDR එකේ ඉඳිද්දි මේ pair value gap එක ඩිස්කවුන්ට් zone එකේදී නම් අපි සෙල් එකක් බලන්න යන්නේ නැහැ. එතකොට එහෙම කරොත් අපි ලොස් වෙනවා. හරිද? ඒ වගේම මේ පහලින් ගත්ත buy එක මොකක් හරි OB එකක් හරි මොකක් හරි තිබිලා පහලින් buy එකක් place කරා කියලා හිතා. මේ හරිද? මේ හරියෙන් buy එකක් place කරනවා. ඒකේ TP එකක් ඇටියට මේකේ ඔයාට අර ඕන නම් ගාන් box එකෙන් ලකුණු කරන්නත් පුළුවන්. එහෙම ලකුණු කරලා ওই විදිහට 50 level එක අරගෙන ඒ 50 level එක ඔයාට
තියාගන්න පුළුවන් TB එකක් හැටියට. හරි මං හිතනවා ඒකට දුන්න කාලයක් ඇති කියලා. හරිද? අපි ඊළඟට මේ liquidity void කියන එක පිළිබඳව කතා කරමු. හරිද? මම liquidity void කියන එකටත් මේ ටිකම ගන්නම්. කැන්ඩල් අඳින වෙනවා නැත්තම් ආයෙමත්. හරි. ආයෙත් යනවා කැන්ඩල්ස් ටිකක් එක පොණිමට තියෙන අවස්ථා තියෙනවා දැකලා ඇති. අපි මේ ටික මාකට් එකේ බලමු. එතකොට තවත් පැහැදිලි වෙයි. හරිද? අන්නේ ඒ වෙලාවට තමයි අපි liquidity void එකක් කියන්නේ. හරිද? liquidity void එකක් කියන්නේ ඒකට. එතකොට මෙන්න මේ වගේ zone එකක්. කියන්නේ මේ එක දිගට එකම වර්ග කැන්ඩල් පොලිමක් තියෙනවා කියලා හිතන්න. අන්න ඒකක් අපි කියනවා liquidity void එකක් කියලා. හරිද? අපි ඒකට කෙටියෙන් දානවා LQV කියලා. හරිද? ඔන්න ඔය විදියට. liquidity void එකක් කියලා අපි කියනවා එක දිගට කැන්ඩල් පොලිමක් තියෙනකොට. එතකොට මේකත් entries හැටියට use කරන්නත් පුළුවන්. හරිද? නමුත් මෙහෙම ගැටලුවක් තියෙනවා. මේක අර ලොකු පරාසයක් නිසා මේකෙදි අපිට ටිකක් අමාරුයි entry එකක් ගත්තම manage කරගන්න. හරිද? ඒ නිසා මම personally liquidity void වලින් නම් කවදාවත් entry ගන්න යන්නේ නැහැ. හරිද? හැබැයි FVG වලින් නම් මම ගන්නවා. හොඳ satisfy FVG තියෙනවා. ඒවයින් ගන්නවා. නමුත් liquidity void වලින් නම් ගන්න යන්නේ නැහැ. ඔයාලත් ඒක මතක තියාගන්න ගන්න පුළුවන් කියන එක ඔයාලා ඒක රිසර්ච් කරලා ඔයාලා බැක් ටෙස්ට් කරලා බලන්න කොහොමද ගන්න පුළුවන්ද. ඒ කියන්නේ ගන්න පුළුවන් කොයින්ස් තියෙනවා. ඒ කියන්නේ සමහර කොයින්ස් වල liquidity void එකකින් දෙන එන්ට්‍රියත් ස්නයිපර් වගේ අල්ලන්න පුළුවන් සුපිරියට. ඒ වගේ අවස්ථාවක් තියෙනවා. ඒව බැක් ටෙස්ට් කරලා තමයි ඔයා යූස් කරන්න ඕනේ. හරිද? එතකොට මම හිතනවා ඒකත් පැහැදිලි ඇති කියලා. එතකොට දැන් සෙල් මූව්මන්ට් එකකුණත් මේ වගේ කැන්ඩල් පොලිමක් එක දිගට තියෙනවා. එකම වර්ග කැන්ඩල් පොලිමක් අපි ඒක කියනවා මෙතන liquidity void එකක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ කියලා. හරිද? එතකොට ඒකත් අපි හඳුන්වනවා liquidity void එකක් කියලා. එතකොට මේකෙත් අර දෙයම තමයි TP හැටියට යූස් කරන්නත් පුළුවන්. මේකෙත් තියෙන સિદ્ધාන්තය තමයි 150ක් අවම වශයෙන් පිල් විය යුතුයි. හරිද? ඒ කියන්නේ pair value gap කියන එකට කියන තවත් නමක් කිව්වොත් සරලව මේක නිවැරදි. හරිද? ඒ දෙයම තමයි මේකිනුත් කියවෙන්නේ. අපි බලමු දැන් මේවා මාකට් එකේ කොහොමද තියෙන්නේ කියලා. දැන් මම මෙච්චර ලකුණු කරගත්ත ඔක්කොම ටික රිමූව් කරගත්තා. මම ඩේලි එකෙන් පෙන්නන්නම් ලේසි. හරිද? බැලුමට ඔයාලට පේනවා ඇති මේ අන්තිමටම තියෙන කැන්ඩල් සෙට් එක මොකද කරලා තියෙන්නේ? මේ තියෙන්නේ මොකද්ද? liquidity void එක. හරිද? මේ තියෙන්නේ liquidity void එක. මම මේක එකට ඇඩ් කරගෙන නැහැ. මේකට අපි කියනවා liquidity void කියලා. මොකද්ද liquidity void? දැන් මේ හරිය බැලුවොත් ඔයාලට පේනවා ඇති liquidity void එකක්ම තිබිලා තියෙනවා. හරිද? liquidity void එකක්ම තිබිලා තියෙනවා. ඒක මොකද කරලා තියෙන්නේ? ඔයා ඒක 150 ලකුණු කරන් ඉඳියා නම් බලන්න 150ට වැඩිය ඒක අනිවාර්යයෙන්ම මම කිව්වා පිල් කරනවා කියලා. පිල් කරලා යටට ගිහින් ආයෙ දැන් ඒකේ 100%ම පිල් කරලා මෙතෙන් යනකොට ඔයාලට පේනවා ඇති. හරිද? අන්න ඒ විදිහට අනිවාර්යයෙන්ම පිල් කරනවා. ආයෙත් බලන්න මෙන්න මෙතනත් ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ pair value gap එක. හරිද? මේ pair value gap එක බලන්න ඒ pair value gap එක හදලා ඊළඟ මේ daily candles නේ ඊළඟ දවස් දෙක ඇතුළත gap එක පිල් කරලා තියෙනවා. හරිද? සාමාන්‍යයෙන් pair value gap එකක් නම් පිල් කරනවා දවසක් ඒ ගන්න ටයිම් ෆ්‍රේම් එකට අදාළව හැබැයි පොඩි කාලයක් ඇතුළත අනිවාර්යයෙන්ම පිල් කරනවා. හරිද? පිල් නොකර යන අවස්ථාවක් තියෙනවා. බොහෝ වෙලාවට පිල් කරනවා. දැන් ඔයාලට ඉස්සරහට මම daily bias එකම බලන්න කියලා දෙනවා. හරිද? එතකොට daily bias එකෙන් බලද්දි මේ pair value gap එකම වැදගත් වෙනවා. මොකද daily bias එකම හරියට identify කරගත්තම අපේ entries වල place කරද්දි
ඒක අපිට හොඳ හොඳ මොකක්ද ඒකට කියන්නේ ඒ වගේ එකක් අපි අයිඩෙන්ටිෆයි කරගන්න එක ට්‍රේඩ් එන්ට්‍රීස් ගන්න හොඳයි ඒක. මට එන්නේ නැහැ වචන මේ වෙලාවේ. හරි. ඔයාලට පේනවා ඇති මේ මෙතනත් කැප් එකක් තියෙනවා. හරිද? බලන්න ඒකත් ෆිල් කරලා තියෙනවා. ආයෙත් මෙතනත් ગેප් එකක් තියෙනවා. ඒකත් ෆිල් කරලා තියෙනවා. මෙතනත් ඔයාලට පේනවා ඇති ඩේලි වල මෙතන ગેප් එකක් තියෙනවා. මේක බලන්න ඉස්සරහට ගෙනින් තාම ෆිල් කරලා නැහැ මම හිතා. තාම ෆිල් කරලා නැහැ. හැබැයි කොයි වෙලේ හරි මේ ગેප් එක අනිවාර්යයෙන්ම ෆිල් කළ යුතුයි. මොකද ગેප්ස් තියෙන්න බෑ. දැන් බලන්න මේ මෙතනත් ඔයාලට පේනවා ඇති ગેප් එකක් තියෙනවා. ඒ ગેප් එකත් ෆිල් කරලා තියෙනවා. මෙතනත් ગેප් එකක් තියෙනවා. ඒකත් ෆිල් කරලා තියෙනවා. ඕනනම් මෙතන කෙනෙක්ට ලික්විඩිටි වොයිඩ් එකක් විදිහට ගන්නත් පුළුවන්. ඇයි එකම කැඩල්ස් කීපයක් බලන්න පොලිමට හැදීගෙන ගිහින් තියෙනවා. ලික්විඩිටි වොයිඩ් එකක් විදිහට ගන්න පුළුවන්. හරිද? දැන් ඒකෙත් බලන්න දිගටම සෙල් කැන්ඩල්ස් කිහිපයක් හැදිලා තියෙනවා. ඊට පස්සේ ඒක ආයෙමත් බයි කැන්ඩල්ස් කිහිපයකින් රිකවර් කරලා තියෙනවා. දැන් මං කියවනේ FVG එකක් එන්ට්‍රි එකක් හැටියට යූස් කරන්න පුළුවන් කියලා. බලන්න මෙතනින් කම්පොසිෂන් දීලා තමයි මේ ගිහින් තියෙන්නේ. මේක පොඩි ටයිම් ෆ්‍රේම් එකකට ගිහින් බලුවොත් මේකේ කම්පොසිෂන් අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද බලන්න ඩවුන් වුණා ආයෙ අප් වුණා. හරිද? ආයෙ අප් වුණා ආයෙ ඩවුන් වුණා. මෙතන මේ එන්ට්‍රි දීලා තියෙන්නේ. එන්ට්‍රි දීලා තමයි ගිහින් තියෙන්නේ. එතකොට මෙතන මේ peer value gap එකෙන් අපිට මෙතන මේ තියෙන peer value gap එකෙන් අපිට එන්ට්‍රි ගන්න අවස්ථාව තිබෙනවා. හරිද? මෙතනත් එහෙම. මෙතනත් කන්වර්ෂන් දීලා ඇති සමහර විට කියන්න බෑ ඒක නම් ඒක බැලුමට ඒක පේන්නේ නැහැ. දැන් මම මේවා පෝහව වල 1 hour වල පෙන්නන්නම්. බලන්න 1 hour වල කොහොමද වෙලා තියෙන්නේ. එන මේ ටික ඔයාලට ලික්විඩිටි වොයිඩ් එකක් හැටියට ගන්න පුළුවන් ඒක. හරිද? ඔය ටික ලික්විඩිටි වොයිඩ් එකක්. ඊළඟට මෙන්න මෙතන තියෙනවා ඔයාලට බැලුමට පේනවා ඉම්බැලන්ස් එකක්. හරිද? මෙතන ඉම්බැලන්ස් එකක් තියෙනවා. ඒක ෆිල් කරලා තියෙනවා. මේකත් ඔයාලට ඕන නම් ගන්න පුළුවන් ලික්විඩිටි වොයිඩ් එකක් හැටියට. ඇයි? බයි කැන්ඩල්ස් ෆෝලින් එකක් තමයි එතන හැදිලා තියෙන්නේ. හරිද? මේක ලික්විඩිටි වොයිඩ් එකක් හැටියට ගන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට මෙතන තියෙන FVG එක විතරක් ගන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ ඒක. ඔයාගේ තීරණය මත තමයි ඒක තීරණය වෙන්නේ. හරිද? මෙතනත් මේ තියෙන්නේ ලික්විඩිටි වොයිඩ් එක. මේ තියෙන ලික්විඩිටි වොයිඩ් එක බලන්න. ඒකේ පේනවනේ. ඒකත් ෆිල් කරලා තියෙනවා මෙතෙන්ද. හරිද? මේකේ ඔයා PDR එක ගහගත්තොත් 150 ලකුණු කරගන්න. හරි බලන්න අවම වශයෙන් මං කෝ 150 ෆිල් කරනවා. ඊට වඩා මේක නම් ෆිල් කරලා තියෙනවා.